හෙලෝ කොහොමද? ඔන්න ඉතින් මම තවත් අලුත් vlog එකක් අරගෙන තමයි ඔයාලත් එක්ක එකතු වෙන්නේ. ඔයාලා දන්නවනේ මේක තමයි මගේ YouTube channel එක. මේකේ නම තමයි සත්මිහි සරණි. ඉතින් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා වෙනුවෙන් මම ඔන්න ලස්සන vlog එකක් අරගෙන ආවා. ඉතින් ඔන්න මම මේ පොඩි වැඩකට ඉංගිරියට යන ගමන් තමයි ඉන්නේ. මුලින්ම ඉතින් අපේ තාත්තට කියලා මම පානදුර ස්ටෑන්ඩ් එකට මාව බස්ස ගත්තා. ඊට පස්සේ එතනින් රත්නපුර බස් එකේ නැගලා මම දැන් මේ ඉංගිරිය පැත්තට යන ගමන් තමයි ඉන්නේ. මේ යන්නේ රත්නපුර පානදුර පාරේ. මේ පාරට අපි හොරණ පාර කියලාත් කියනවා. ඉතින් මේ පාර දිගේ තමයි මම රත්නපුර බස් එකට නැගලා ඔන්න යන්න පිටත් උනේ. ඔය විදිහට යන ගමන් මම ඉතින් එක දේවල් කල්පනා කර හිත යන්න පිටත් වුණා. ඉතින් මම චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරගත්තා මේ vlog එකට එකතු කරන්න. ඒ වගේ එකක් තමයි මේ තියෙන්නේ. ඔන්න ඊට පස්සේ හොරණ ටවුන් එකේ තමයි දැන් මම මේ ඉන්නේ. හොරණ ටවුන් එක පහු කරගෙන යද්දී මට මතක් වෙන්නෙම මම ඉස්කෝලේ ගියෙත් හොරණනේ ඒ ලෙවල් වලට. ඉතින් ඉස්කෝලේ කාලේ සුන්දර මතකයන් මෙන්න මේ හොරණ ටවුන් එක පහු වෙද්දී මට මතක් වෙනවා. ඔන්න ඊට පස්සේ මම මේ ඉංගිරිය පහු කරගෙන ඉංගිරිය ටවුන් එකට ළඟා වෙන ගමන් තමයි ඉන්නේ. මේ ඉංගිරියට අදාළ ප්‍රදේශයක්. ඔන්න ඊට පස්සේ මම ඉතින් ඉංගිරියෙන් බැහැලා මුලින්ම කෑවා. කාලා ඉවර වෙලා එළියට බහින්න හදද්දිම හොඳටම වැස්ස. එළියට බහින්නවත් බැරි තරම් හොඳටම වැස්සා. ඒ වෙලාවේදී වැස්ස බලන්නේ නැතුව මම කරපු දේ පයින් ඇවිදගෙන ගියා. මෙතන තුම්මන් හන්දියක් තියෙන්නේ. මේ ඉංගිරියේ බෝගහා ඔතනින් වම් පැත්තට හැරුණාම පාදුක්ක පාර කියලා තමයි කියන්නේ. මම හිතන්නේ මේකෙන් තමයි කොළඹ පැත්තට යන්නේ. ඉංගිරියේ ඉඳන් යන කෙනෙක්ට නම් කොළඹට යන්න මං හිතන්නේ ඔය පාරේ තමයි යන්නේ. එතකොට මේ තියෙන්නේ ඉංගිරිය බස් ස්ටෑන්ඩ් එක. ඒ ටිකත් පහු කරගෙන යද්දී මේ වම් අත පැත්තේ තියෙන්නේ කලින් තිබ්බ ෆිල්ම් හෝල් එකක්. මේකේ ඉස්සර නම් ෆිල්ම් පෙන්නුවා. ඉස්සර කියන්නේ අප්‍රේල් මාසේ වගේ වෙනකම් ෆිල්ම් පෙන්නුවා. දැන් නම් ෆිල්ම් පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ මං ඉතින් පයින් ඇවිදගෙන තව කිලෝමීටරයක් වගේ යන්න තියෙනවා. ඉතින් ඒ යන අතරතුරේ ලස්සන පොඩි පොකුණක් වගේ එකක් තිබ්බා. ඒකත් බලාගෙන මම දැන් මේ පයින් ඇවිදගෙන යනවා. ඉතින් මේ හරිය වටපිටාව හරිම ලස්සනයි. කොළපාට ගස් වලින් පිරුණු මේ සුන්දරත්වය අපි ඇත්තටම උදේවරුේ යනවා නම් මාරම ලස්සනට ඒ සුන්දරත්වය විඳින්න පුළුවන්. ඉතින් ඔය විදිහට මම පයින් ඇවිදගෙන යද්දී මේ වෙලාවේ නම් වැස්ස චුට්ටක් අඩුයි. ඒ වුණාට අර පොඩි හිරි පොදයක් වගේ යනවා. ඉතින් මේ ලස්සන පරිසරය දිහා බලාගෙන මම තවත් ඉස්සරහට ගියා. මං ඉංගිරිය පැත්තේ මෙන්න මේ පාදුක්ක පාරට එනවනම් මං අනිවාර්යයෙන්ම බලන ප්‍රදේශයක් මේ බලන තැනක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ තැන. ඉතින් මම මේ තැන මාරම විදිහට විඳින්න කැමති තැනක්. ඔයාලට පේනවත් ඇති මෙතන මේ පහලට වෙන්න පොඩි පාලමක් තියෙනවා. ඔයාලට පේනවා ඇති චූටි පාලමක්. ඒක යටින් චූටි අර දොලක් වගේ එකක් ගලාගෙන යනවා. ඊට උඩින් පේන්නේ මැටි ගෙදරක්. ඒ සුන්දරත්වය උදේක විඳින්න ඕනම දෙයක්. ඊට පස්සේ ඔන්න ඉතින් මම ඒ ක්ලාස් එකට ගියේ පේප් එකක් කරන්න. ඒ පේප් එක කරන්න පටන් ගත්තා. ඔන්න ඒ පේප් එක කරන ගමන් තමයි මම මේ ඉන්නේ. ඊට පස්සේ ඔන්න ඒ ටීචර් පොඩි වැඩක් කියලා එයා ගියා. ඒ වෙලාවේ ගත්ත රෙකෝඩ් එකක් තමයි මෙන්න මේ වීඩියෝ එක. ඉතින් ඇත්තටම මේ වෙලාව මාරම නිදහස්. ඒ වගේම මෙතන මේ ඉස්සරහා ජනේලයක් තියෙනවා. ඒ ජනේලෙන් එළිය බැලුවහම ඇත්තටම මේ මාරම ලස්සනයි. කොළපාට ගස් වලින් පිරිච්ච හරිම ලස්සන view එකක් තමයි මේ ජනේලේ ඉස්සරහින් තියෙන්නේ. මට ඒක පොඩ්ඩක් රෙකෝඩ් කරගන්න බැරි වුණා. ඉතින් මේක තමයි මම රෙකෝඩ් කරගත්තේ.
හරිද ඊට පස්සේ ඔන්න මෙහෙදී මට කේකුයි කෙසල් ගෙඩියත් හම්බුණා. මං හැමදාම එහෙ ගියාම මට මොනවා හරි අනිවාර්යෙන්ම හම්බ වෙනවා. ඊට පස්සේ මං ඉතින් ඔන්න පේපර් එක කරගෙන යද්දී ඉතින් පොඩ්ඩක් බෝරින්නේ නේද? ඉතින් මම ඉතින් එක එක ඒවා කල්පනා කර තමයි ඉතින් පේපර් එක කරේ. ඔන්න ඊට පස්සේ මම පිටත් වුණා එහෙන් පිටත් වෙලා මේ ඉතින් පානදුර බස් ස්ටෑන්ඩ් එක. පානදුර බස් ස්ටෑන්ඩ් එකට ආවහම මෙන්න මේ ටිපි ටිප් එක නම් මං කවදාවත් අමතක කරන්නේ නැහැ. ඒ ටිපි ටිප් එකෙන් එකක් කන්න තමයි මම වැඩිපුරම ආස. මේකේ තව જાතියක් තියෙනවා. ඒකත් රසයි. මේකත් හොඳයි. ඊට පස්සේ මම ඒ ඔක්කොම ඉවර කළා. මම ආවා සැලෝන් එකට. ඉතින් සැලෝන් එක මම හැමදාම යන්නේ මේ කට් ඇන්ඩ් බියුටි කියන සැලෝන් එකට තමයි. හැමදාම කිව්වට මාසෙකට එකපාරක් තමයි යන්නේ. ඉතින් ඒ සැලෝන් එකේ කට්ටිය මාරම හොඳයි. ඉතින් ඒ හින්දා තමයි මම වැඩිපුර මේකට යන්නේ. මේ ඉන්නේ මම සැලෝන් එකට ගියේ අයිබ්‍රෝස් ෂේප් කරලා ත්‍රෙඩින් එකක් කරගන්න ෆුල් ෆේස්. ඉතින් මෙයත් මගේ යාළුවෙක්. ඉතින් මෙයා මාරම හොඳට කරනවා. හැමදාම ගියාම දැන් සමහර අය ඉන්නවනේ අයිබ්‍රෝ ෂේප් කරද්දී රිද්දනවා එහෙම. හැබැයි මෙයා නැහැ. දැන් මම මෙයාට කියලාම තමයි කරගන්නේ. මෙයා නැති දවසරුණත් මම කොහොම හරිම ඒ කියන්නේ මෙයා නැති දවසරත් තව එක්කෙනෙක් ඉන්න එයාට කියලා තමයි කරගන්නේ. නැත්තම් මෙයාම තමයි මගේ හැමදාම ගොඩක් වෙලාවට මගේ අයිබ්‍රෝස් දෙක හදලා ෆුල් ෆේස් ත්‍රෙඩින් කරලා දෙන්නේ. ඔන්න ඊට පස්සේ මම ගෙදර එන්න පිටත් වුණා. ඉතින් මෙන්න මේ ගෙදර එන ගමන් ගත්ත චූටි වීඩියෝ ක්ලිප් එකක් තමයි. ඔන්න මේ තමයි අපේ ගෙවල් පාර. ඉතින් මම මේ පාර දිගේ ඇවිදගෙන ওই විදිහට එද්දී ටික අපේ ගෙදරට ලං වුණා. ඊට පස්සේ ඉතින් මම ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ කාලා නාලා ඊට පස්සේ මගේ වැඩ ටික ආයමත් කරන්න පටන් ගත්තා. ඉතින් ඔය විදිහට තමයි මගේ අද දවස ගෙවුනේ. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙන්න ඔයාලට තවත් ලස්සන වීඩියෝස් මං ඉස්සරහට අරගෙන එන්න. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.